වතුර කත්තිබත ඒකක් බීලෙමු. ආ බොමු. වයිෆ් ගියා ලොකු දුවලා ගෙදර. ලොකු දුවට පළවෙනි බබා හම්බ වෙලා. සීයා කෙනෙක් වෙන්න යන්නේ නේ. කාලේ ගියපු හැටිනේ. මේක තමයි කාලේ ගියා කිව්වම කොහොමද මේ පෙන්ෂන් පාටි හොඳ තිබ්බද එදා? පාන්දර 2:00 එනකොට. මගේ එක තිබිලා දැන් මාස 3ක් වගේනේ. මම ගෙදර එනකොට නෝනා උයන උදේට දවස් 2ක් කතා කරේ. දැන් අවුලක් නැහැ දැන් පුරුදු වෙලා. එයාට පුරුදු වෙලා මට පුරුදු වෙලා. දෙන්නම ඉන්නවා. කොහමද? එන්න එන්න. මම ඔය වයිෆ් එක්ක ආව මල්පල ප්‍රදර්ශනයක් බලන්න. මට එතන ඉන්න බෑ මල් ගසතක බලන මං එන්න. අද වැඩට ගියේ නෑ නිවාඩුව දැම්මා. මොන වැඩද මං ගිය මාසේ පෙන්ෂන් ගත්තා. එහෙනම් කිව්වේ 60 වෙනකම් කොහොම හරි අදිනවා කියලා. මට ඇති කියලා හිතුණානේ වැඩ කරලම හරියන්නේ නෑනේ. ජීවිතේ විඳින්න ඕනේ අපි. එනදී අපි තුන්දෙනාම දැන් එක බෝට්ටුවේ. මෙයාගෙන වුණත් ගෙදර නැහැ. අපි ඉතින් මේක සමරමු. ඒ කියන්නේ අපි තුන්දෙනාට 55යිනේ. ඉතින් අපි තුන්දෙනා ඒක සමරමු. ඩිසින්නද්දාම්. එහෙම නෙමෙයි. මං කියන්නේ අපි මේක පිළිවෙලකට සමරමු කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ හොඳ රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා පූල් එකක් එහෙම තියෙන පොඩි මොන හරි කාලා පොඩි දාලානේ පොඩි කාලයක් ගත කරලා එමු. පූල් එකේ නාලා. හරි දැන් කොහෙටද යන්නේ? බ්ලූ ඩ්‍රැගන් කියලා තැනක් තියෙනවා. ඉතින් එතනම යන්නේ. එතන වේටර්ලා ඉන්නේ ලස්සන ගෑනු ළමයි. වයස ගියාට තාම ක්වින් ගන්නවනේ. හරි දැන් කවද්ද යන්නේ? ලබන සෙනසුරාදා උදේ පාන්දරම යන්න. හවස වෙනකන් එමු. හරියට. කොහොනේ මේ මිනිස්සයා? තාම නෑනේ. ඒකනේ නපයක් විතර ගියා. මං දැන් සෑහෙන වෙලාවක් ඇවිල්ලා. ওই මිනිස්සයා කොහොමත් ඒ කාලෙත් එහෙමනේ කන්තෝරු යන කාලේ මතකද කීසෙර රතු ඉර ගහලා ඇද්ද මිනිහට. කන්තෝරු යනවා කිව්වම මතක් වුණේ. දැන් අපි පෙන්ෂන් අරගෙනත් අවුරුදු 10ක්. අවුරුදු 10ක්. මේ ඇත්තටම මොකටද මට එන්න කිව්වේ? පොඩ්ඩක් ඉන්නකෝ මිනිස්සයා එනකන් ඊට පස්සේ කියන්න. වරක්ුණා. පරක්කු තමයි. මේ දැන් මොකටද එන්න කිව්වේ? එම්මයා අගේ කරනවනේ කියන්නේ. මේක පරණ ඩයරියක්. ඊට අවුරුදු 10කට කලින් මම පාවිච්චි කරපු ඩයරිය. මම හැම එකම ඩයරිය ලියනවනේ. ඉතින් ජූලි මාසේ 10 වෙනිදා අපි පෙන්ෂන් ගිය එක නිමිත්තෙන් පාටිය ප්ලෑන් කරපු දවස. ඉතින් අපි මේ සැරේ අවුරුදු 10ක් ඒ කියන්නේ අවුරුදු 65ක් දැන් පිරෙනවා අපිට. ඒකත් සමරන්න පාටියක් ප්ලෑන් කරා. අද සෙට් එහෙම නෙමෙයි. ගිය සැරේ වගේ අපි හොඳ රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා කාලා පීලා දවස ගත කරලා එන්ජොයි කරලා එමු. එතකොට කොහෙටද යන්නේ? බ්ලූ ඩ්‍රැගන්. එතෙන්ටම යන්නේ ඇයි? එතන තමයි මේ පළාතේ හොඳම වයින් තියෙන්නේ. ප්‍රාන්සි. ඒ ගැමි පරිසරයෙන් නෙලාගත් හොඳම මිදිවලින් සාම්ප්‍රදායිකව ප්‍රංශ තරුණියන්ගේ අතින් හැදෙන ඉස්තරම්ම වයින් එතන තියෙනවා. එහෙනම් යන් එතෙන්ට. හොඳයි නේ? වයින්. එනවා. එන්න බලන් හිටියා. මතක තිබුණා ජූලි 10. එහෙනම් ඉතින් 70 සමරමු. කොහෙටද අපි යන්නේ? අපි බ්ලූ ඩ්‍රැගන් එකට යන්න. ඇයි එතන? එතනට වීල්චෙයාර් එක ගන්න පුළුවන්. රෙස්ටොරන්ට් එක ඇතුළටම වීල්චෙයාර් එකේ යන්න පුළුවන් ඇක්සස් තියෙනවා. එහෙනම් එතන හොඳයි. ඒක හොඳයි. හොඳයි. හොඳනේ? හොඳයි. එතන හොඳයි.
නේ පෙරේදා දොස්තර මහත්තයා හම්බ වුණා. ලේවල සීනි ජුට්ටක් වැඩි. 85 වුණාට පපුව තාම පොඩි එකෙක්. ඔය ඉතින් නවත්තන්න බෑ ඉතින් දැන්. සීයේ ඔය කතා කරගෙන ඉන්න මං එළියෙන් ගිහිල්ලා ඉන්න. පුතා ඉන්න. කවන්නේ හොෙන් ඉන්න. එහෙනම් 85 තමරනවද? ඒකටනේ අපි ආවේ. කොහෙද අපි මේ පාර සමරන්නේ? බ්ලූ ඩ්‍රැගන් කියලා තැනක් තියෙනවා. එතනට යන්න. ඒක හොඳයි. අපි කවදාවත් එතෙන්ට ගිහිල්ලා නැහැනේ. යා යා. ඈ